කොහොමද ඔයාලට හැම මොහොතින් ඇති කියලා හිතනවා ආදරෙන් පිළිගන්නද වීඩියෝ එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ කොහොමද අපේ එයා ටිකට් එක ඔන්ලයින් අපි තනියම බුක් කරගන්න කියලා. ඉතින් ඕමාන් වලට ඩිරෙක්ට් ෆ්ලයිට් එකකට තියෙන සලාම් එයානේ. ඉතින් සලාම් එයා ෆ්ලයිට් ටිකට් එකක් බුක් කරගන්න හැටි තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මුලින්ම Google එකට ගිහිල්ලා සලාම් එයා වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට සලාම් එයා වෙබ්සයිට් එකට ගියාම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා book a flight කියලා තියෙනවා. ඉතින් එතන ඔයාලට දාන්න පුළුවන් ඔයාලා කොහේ ඉඳන් කොහෙටද යන්නේ කියලා. ඉතින් මෙතන ඔයාලට පේන්නේ තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් ටිකත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම දැන් දාන්න යන්නේ මස්කට් ඉඳලා කොළඹ වලට. ඉතින් මස්කට් ඉඳලා කොළඹ වලට අපි බලමු කොහොමද ටිකට් එකක් ඔන්ලයින් බුක් කරගන්නේ කියලා. මෙතන ඔයාලට පේනවා ඇති book a flight කියන එකේ options තුනක් තියෙනවා. round trip, one way සහ multi city. round trip කියන්නේ අපි ගිහින් ආපහු එනවද මේ විදිහට යන එන දෙකටම ටිකට් එකද. one way කියන්නේ අපි යන්නේ එක හරි එන්නේ එක හරි එක ටිකට් එකක්ද, එක flight එකක්ද. නැත්නම් multi city කියන්නේ flights කිහිපයක්ද. මෙතනින් ඉන්දියාවට ගිහින් එතනින් තව කොහෙට හරිද මෙන්න මේ විදිහට. ඉතින් මම option එක විදිහට select කරන්නේ one way කියන එක. ඊට පස්සේ මම from to කියන එක මම දානවා මස්කට් ටු කොළඹ කියලා. ඊට පස්සේ මම ඒ විදිහට දාලා මෙතන සර්ච් කරනවා. ඊට පස්සේ මම ටික් කරනවා ඩේට් එක. ඉතින් මම අප්‍රේල් 1 වෙනිදා තමයි ඩේට් එක විදිහට ටික් කරන්නේ. ඊට පස්සේ මම සර්ච් දෙනවා. ඉතින් ඒ විදිහට සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ දවස් ගානත් එක්ක ඒ වගේ ටිකට් ප්‍රයිස් එක වෙන්නේ කොහොමද මේ දේවල් මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මම සිලෙක්ට් කරපු දවසේ ෆ්ලයිට් එකක් නැහැ. ඒ වගේම එදාට පහෝදා ෆ්ලයිට් එකකුත් නැහැ. මම ඒ හින්දා මගේ ඊළඟ ඔප්ෂන් එකට යනවා අප්‍රේල් 3 විදිහට මගේ ටිකට් එක මම ටික් කරනවා. ඔයාලට පේනවා ඇති එතකොට ප්‍රයිස් එක වෙන්නේ කොහොමද කියලා මෙතන ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මම කන්ටිනියු කරනවා මගේ අලුත් ඩේට් එකක් ෆික්ස් කරලා ඊට පස්සේ මම කන්ටිනියු දෙනවා. ඊට පස්සේ අප්‍රේල් 3 වෙනිදාට මෙන්න මේ විදිහට ටිකට් ප්‍රයිස් එකත් එක්ක වැටලා තියෙනවා. ඕමාන් රියල් 99.99. ඉතින් ඒක ටික් කරලා කන්ටිනියු කරාට පස්සේ අපිට ඕන කරන දවසේ ටිකට් එකේ යන එන වෙලාවල් ඔක්කොම වැටිලා තියෙනවා. ඉතින් මෙතන ඩිපාචරින් ටයිම් එක වෙන්නේ මස්කට් වලින් 10:20. එතකොට ලංකාවට පාන්දර 4:05 වෙනකොට ලෑන්ඩින් තියෙනවා. ඊළඟට ටිකට් එකේ ඩීටේල්ස් වලට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන කැටගරිස් 4ක් දාලා තියෙනවා. බැගේජස් සහ හෑන්ඩ් ලැගේජ්. එතකොට අපිට හම්බ වෙන අනිත් සීට් මේ දේවලුත් එක්ක ඩීටේල්ස් සඳහන් කළා. ඔයාලට පේනවා ඇති කැටගරිස් 4ක් තියෙනවා ලයිට්, සේවර්, වැලියු and ෆ්ලෙක්සි කියලා. ඉතින් පළවෙනි ඔප්ෂන්ස් දෙකේම අපිට තියෙන හෑන්ඩ් ලැගේජස් කිලෝ 5 විතරයි. ඊළඟට තුන්වෙනි සහ හතරවෙනි ඔප්ෂන් එකේ තමයි අපිට බැගේජස් ගැන සඳහන් වෙන්නේ. ඉතින් වැලියු කියන එකේ වලට පේනවා ඇති කිලෝ 20ක බරක් අපිට ගෙනියන්න පුළුවන් මේ ටිකට් එකෙන්. ෆ්ලෙක්සි කියන ටිකට් එක බුක් කරොත් අපිට කිලෝ 30ක් ගෙනියන්න පුළුවන්. ඒ වගේම සීට්ස් ගැන එතකොට ඔන්ලයින් චෙක් ඉන් වෙන්න පුළුවන්ද මේ දේවල් ඔක්කොම මෙතන දාලා තියෙනවා වලට පේනවා ඇති. ඒ වගේම මේ ඔප්ෂන්ස් යන ඔප්ෂන් එක අනුව අපිට ටිකට් එකේ ප්‍රයිස් එක වෙනස් වෙන විදිහත් ඔයාලට පේනවා ඇති. ඊළඟට රීබුකින් කරනවා නම් කොහොමද, කැන්සලේෂන් කරනවා නම් කොහොමද මේ හැම දෙයක්ම විස්තර සහිතව මෙතන දාලා තියෙනවා. ඉතින් පළවෙනි ඔප්ෂන් එකේදී රියල් 99ක් වෙනවා ගාන. දෙවෙනි ඔප්ෂන් එකේදී රියල් 106ක් වෙනවා. තුන්වෙනි ඔප්ෂන් එකේදී ඔමාන් රියල් 109ක් ගෙවන්න වෙනවා. ඒ වගේම හතරවෙනි ඔප්ෂන් එකේදී ඔමාන් රියල් 113ක් විදිහට තමයි මේ ටිකට් වල ප්‍රයිසස් දාලා තියෙන්නේ. ඉතින් මම මෙතන සිලෙක්ට් කරනවා හතරවෙනි ඔප්ෂන් එක. හතරවෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරලා කන්ටිනියු දෙන්න තමයි තියෙන්නේ. ඉතින් එතනින් ඉස්සරහට ගියාම ඔයාලට පේනවා ඇති කන්ටිනියු දුන්නාට පස්සේ අපිට මොකද්ද බලා ගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට ඩීටේල්ස් ටික ඔක්කොම වැටෙනවා. බැගේජස් කිලෝ 30, ඊළඟට එක්ස්ට්‍රා ගන්නවා නම් කිලෝ 10ක් තව එක්ස්ට්‍රා ගන්න පුළුවන් ඕමාන් රියල් 12කට, කිලෝ 20ක් එක්ස්ට්‍රා ගන්න පුළුවන් ඕමාන් රියල් 22කට. ඉතින් මෙතන ටිකට් එකේ මගේ උඩ වැටලා තියෙනවා සමරීක ඕමාන් රියල් 118යි කියලා. ඉතින් මම චුට්ටක් පල්ලෙහාට ගිහින් බලනවා මේකේ තව ඔප්ෂන්ස් ටික් වෙලාද මේවා කැන්සල් කරන්න දේවල් තියෙනවද කියලා. ඉතින් පල්ලෙහාට ගිහින් බලනකොට ඔයාලට පේනවා ඇති මෙතන ඉන්ෂුරන්ස් එක එතකොට මෙන්න මේක ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ක්ලික් වෙලා තියෙනවා. ඉතින් මම ඒක ටික් කරලා අයින් කරනවා.
ඉතින් මම මෙතන ටික් වෙලා තියෙන කොඩින් ක්ලික් කරාට පස්සේ yes remove insurance කියන එක මම ආයෙ ටික් කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන ආයෙ මගේ ටිකට් එකේ සමරි එක ටෝටල් එක ඔමාන් රියල් 113ක් කියලා වැටුණා. ඊට අමතරව මෙතන සිලෙක්ට් කරන්න ඕනේ මීල්ස්. ඉතින් මෙතන ෆ්‍රී හම්බ වෙන මීල්ස් තියෙනවා. ඔයාලා දන්නවනේ සලාමියා කියන්නේ බජට් එයාලයින් එකක් නේ. ඉතින් අපිට මෙතනින් ටික් කරන්නත් පුළුවන් ෆ්‍රී හම්බ වෙන මීල්ස්. එහෙමත් නැත්නම් අපිට ඒ වෙලේ ගන්නත් පුළුවන්. ඉතින් මීල්ස් වල ඔයාලට පේනවා ඇති පල්ලෙහාට ගියාම අපිට ෆ්‍රී හම්බ වෙන්නේ මොනවද? එතකොට අපිට තව මොනවා හරි වැඩිපුර ගෙවලා ඇඩ් කරගන්න පුළුවන් දේවල් මොනවද? ඉතින් මේ දේවල් ඔක්කොම ප්‍රයිසස් එක්ක තියෙනවා. ඉතින් මම ෆ්‍රී හම්බ වෙන මීල් එක තමයි සිලෙක්ට් කරේ. ඊට පස්සේ අපි මෙතනින් ඉස්සරහට ගියාම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මොනවද ඕන කරන ෂීට් එක. ඉතින් මේ දේවල් ඔක්කොම බුක් කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට එක සීට් එකක් උඩ ටික් කරලා ඉදිරියට යනවා. ඉතින් ඒත් එක්ක ඔයාලට පේනවා ඇති බුකින් ටෝටල් ගාන අපිට මෙතන ඇවිල්ලා තියෙනවා ඔමාන් රියල් 113.98ක්. ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් අහනවා කොහොමද මේ බුකින් එක දාන්නේ, ඔයාගේ නම මොකක්ද, ෆස්ට් නේම් එක මොකක්ද, ලාස්ට් නේම් එක මොකක්ද, ඊළඟට date of birth, contact information. ඉතින් මේ දේවල් ඔක්කොම අපි ෆිල් කරන්න ඕනේ, email address එක, මේ දේවල් ඔක්කොම දෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ payment options අහලා තියෙනවා කොහොමද ඔයා payment කරන්න කියලා. ඉතින් මේ විදිහට ඔක්කොම ෆිල් කරලා payment option එක දීලා payment එක කරාට පස්සේ ඔයාලට mail එකක් එනවා මේ හැම details එකක්ම දාලා වගේ ටිකට් එකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි තනියම ඔන්ලයින් ටිකට් එකක් අපිට බුක් කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අපිට ප්‍රයිසස් බලා ගන්න, ඒ වගේම තනියම යා ටිකට් එකක් බුක් කරගන්න ඕනි කියලා හිතන කෙනෙක්ට වැදගත් වෙයි කියලා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.